හිතන්න ඔබට කිසිම දෙයකට අත තියන්නේ නැතුව හුදෙක් ඔබේ සිතුවිලි වලින් විතරක් ස්මාර්ට්ෆෝන් එකක් හෝ පරිගණකයක් පාලනය කරන්න පුළුවන් වුණොත්, එහෙමත් නැත්නම් ඇවිදින්න බැරි කෙනෙකුට නැවත ඇවිදින්නත්, පෙනීම නැති කෙනෙකුට නැවත පෙනීම ලබා ගන්නත් පුළුවන් තාක්ෂණයක් ලෝකයට ආවොත්, මේක සයින්ස් ෆික්ෂන් චිත්‍රපටියක කතාවක් නෙවෙයි. ලෝක ප්‍රකට ප්‍රකෝටිපති ඉලොන් මාස්ක්ගේ නියුරලින්ක් සමාගම දැන් මේ හීනේ සැබෑවක් කරමින් පවතිනවා. අද අපි කතා කරන්නේ මිනිස් මොළය සහ පරිගණකයේ එකතු කරන මේ අමුතුම චිප් එක ගැනයි. නියුරාලින්ක් කියන්නේ මිනිස් මොළය කෙලින්ම පරිගණකයක් සමග සම්බන්ධ කළ හැකි ඉතාමත් කුඩා ඉලෙක්ට්‍රොනික් චිප් එකක්. මේ චිප් එක කාසියක ප්‍රමාණයට සමානයි. මිනිස් මොළය ක්‍රියා කරන්නේ කුඩා විද්‍යුත් සංඥා මගින්. නියුරාලින්ක් චිප් එක මගින් කරන්නේ මොළයෙන් නිකුත්වන මේ සංඥා හඳුනාගෙන ඒවා පරිගණකයට තීරුම්ගත හැකි කේත බවට පත් කිරීමයි. ඒ කියන්නේ ඔබ යම් දෙයක් සිතන විට ඒ සිතුවිල්ල ඍජුවම ඩිජිටල් ක්‍රියාව බවට පරිවර්තනය වෙනවා. මේක ඇහුවම ඔබට පුදුම හිතෙයි. නියුරලින්ක් චිප් එක මිනිස් මොළයට ඇතුළත් කරන්නේ සාමාන්‍ය දොස්තර කෙනෙක් නෙවෙයි. ඒ සඳහාම විශේෂයෙන් නිපද වූ අධිතාක්ෂණික රොබෝවරයෙක් මේ සඳහා ලේස සැත්කමක් සිදු කරනවා. මිනිස් කෙස් ගසකටත් වඩා තුනී සියුම් වයර් කැබලි දහස් ගණනක් මොළයේ නහරවලට හානි නොවී සම්බන්ධ කරන්නට මේ රොබෝවරයාට පුළුවන්. දැනටමත් මේ චිප් එක සාර්ථකව මිනිසුන්ගේ මොළයට බද්ධ කර අවසන්. නියුරලින්ක් සමාගම ප්‍රථම වරට මේ චිප් එක බද්ධ කළේ නෝලන්ඩ් ආබෝ නමැති අංශභාග රෝගී පුද්ගලයාටයි. ඔහුට බෙල්ලෙන් පහළ කිසිදු පණක් තිබුණේ නැහැ. නමුත් මේ චිප් එක දැමූ පසු ඔහුට තමන්ගේ සිතුවිලි වලින් විතරක් ලැප්ටොප් එකක මවුස් එක ක්‍රියා කරවන්න පුළුවන් වුණා. ඔහු සිතුවිලි වලින් ඔන්ලයින් චෙස් ක්‍රීඩා කරන වීඩියෝවක් මුළු ලෝකයම මවිතයට පත් කළා. එමෙන්ම දෙවන රෝගියාටද මෙය සාර්ථකව සිදු කර ඇති අතර ඔහු දැන් පරිගණක ක්‍රීඩා පවා සිතුවිලි වලින් සිදු කරනවා. ඉලොන් මාස්ක් පවසන පරිදි නියුරාලින්ක්හි අනාගතය මීට වඩා ගොඩක් භයානක මෙන්ම විශ්මයජනකයි. ඉදිරියේදී අන්ධ පුද්ගලයන්ට පෙනීම ලබාදීමටත් මතකය නැති වූ අයට නැවත මතකය ලබාදීමටත් මේ චිප් එක සමත් වෙනවා. එපමණක් නොවෙයි, අනාගතයේදී මිනිසුන්ට කටින් කතා කරන්නේ නැතුව මොළයෙන් මොළයට කෙලින්ම අදහස් හුවමාරු කර ගැනීමට පවා මේ තාක්ෂණයෙන් ඉඩ ලැබෙනු ඇතැයි පැවසෙනවා. තාක්ෂණය මේ තරම් දියුණු වෙනකොට ඒ සමගම බියකරු ප්‍රශ්න වැලක්ද මතුවෙනවා. විද්‍යාඥයන් පවසන විදිහට මේ චිප් එක හරහා මිනිස්සුන්ගේ පෞද්ගලික සිතුවිලි සහ රහස් පවා බාහිර පරිගණකයකට ලබා ගැනීමේ අවදානමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අනාගතයේදී සල්ලි තියන අයට විතරක් මේ චිප් එක මිලදීගෙන සාමාන්‍ය මිනිසුන්ට වඩා දහස් ගුණයක සුපිරි බුද්ධියක් සහ මතක ශක්තියක් ලබා ගන්න පුළුවන් වේවි. එතකොට ලෝකයේ මිනිසුන් අතර අලුත්ම බෙදීමක් ඇතිවෙන්න පුළුවන්. අවසානයේදී මේකෙන් වෙන්නේ මිනිසා අර්ධ රොබෝවරයෙක් හෙවත් සයිබෝග් කෙනෙක් බවට පත්වීමයි. ඉලොන් මාස්ක් කියන්නේ ලෝකය වෙනස් කරපු මිනිහෙක්. ඉතින් ඔහුගේ මේ නියුරලින්ක් තාක්ෂණය මිනිස් සංහතිය විනාශයට පාර කියයිද? නැත්තම් ලෙඩරෝග නැති සුපිරි අනාගතයක් නිර්මාණය කරයිද? මේ අතිශය භයානක මෙන්ම විශ්මයජනක තාක්ෂණය ගැන ඔබේ අදහස මොකක්ද කියා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. අනාගත ලෝකය, රෝබෝවරු සහ මෙවැනිම සුපිරි තාක්ෂණික තොරතුරු සරලව සිංහලෙන් දැනගන්න අපේ ස්මාර්ට් වයිබ් X channel එකේ දැන්ම subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ස්තුතියි. සුබ දවසක්.